අයිබෝන් මම හර්ෂණ රුක්ෂන් සිවිල් සමාජ ක්‍රියාකාරික මුලින්ම ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය මාධ්‍ය ආයතන සිල් දෙනා වෙත මාධ්‍ය ආවරණ ලබා දීම සම්බන්ධයෙන්. අත වශයෙන්ම අපි අද දින මේ අල්ලස් විමර්ශන දූෂණ කමිෂන් සභාවට ආවේ වැඩේ තිතට දුවනවා. නීතිය ලෙසටම සිදු වෙනවා මේ වකවානු විදි රට තුලේ. දැන් අපිට ඕනේ මේ නීතිය මේ ගෙනියන මාර්ගේ නිවැරදි පාරිශුද්ධ පිරිසුදු මාර්ගයක් බවට දිගින් දිගටම කලින් වුණා වගේ වංචාව දූෂණේ අල්ලස් නැති දේවල් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඒ සියලුම දේ දුරු කරලා දීලා ගරු රංග දිසානායක මැතිතුමාටත් අපි සහාය දක්වන්න ඕනේ සියලුම ආකාරයෙන් මේ රටේ වෙච්ච උන සියලුම දූෂණ මංචා සම්බන්ධයෙන් හෙළිකිරීම කරන්න සහ මහා ජනතාව විදියට නිදහස් අධ්‍යාපනය ලැබපු පුද්ගලයෙක් විදියට මම ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරකයන් සියලු දෙනාම ඒ කාර්යයට අපි බැඳිලා ඉන්නවා. මොකද අපි 76 වසරක් එතිසේ ගෙවිච්ච ඒ ක්‍රූර පාලනයෙන්, ඒ දූෂිත පාලනයෙන්, ඒ භීෂණයෙන්, ඒ අල්ලස, ඒ වංචාවට, ඒ මැරබල වලට යටත් වෙච්ච පාලනය දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් නිසි ආකාරයෙන් මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි අත් වශයෙන්ම අද දින මේ අල්ලස් කමිෂන් සභාවට පැමිණිල්ලක් බාර දුන්නා. ඒ බාර දුන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්යි සැක හිතන හඬපටයක් දැන් ඇවිල්ලා තිනවා. මේ අයතා ගනුදෙනුව සම්බන්ධයෙන් තමයි මේ හඬපටය ඇවිල්ලා තියෙන්නේ. මම ඒ හඬපටය අද ලබා දුන්නා අල්ලස් දූෂණ විමර්ශන කමිෂන් සභාවට ගරු කොමසාරිස්තුමාගෙන් මම ඉල්ලා සිටිනවා රංග දිසානායක ගරු මැතිතුමාගෙනුත් ඉල්ලා සිටිනවා මේ හඬපටයේ ඉන්න දෙපැත්ත කවුද? බොහෝ දුරට උපකල්පනය කර හැකි සාධක තියෙනවා. මේ නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ඉන්නේ මේකේ. මේකත් එක්ක ඔහුගේ තරාතිරම හෝ තරාතිරමක ඉන්න තවත් පොලිස් නිලධාරියෙක් ඉන්නවා කියලා අපිට හැඟී යනවා. ඉතින් ඒකන්ද අපි ඉල්ලා සිටිනවා අල්ලස් දූෂණයෙන් අපි ඉල්ලා සිටිනවා මේ හඬපටය දාන්න කරුණාකර හැකි ඉක්මනින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දාලා ඉවරලා මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ හඬපටේ ඉන්න දෙපාර්ශ්වයේ ගෙන්නලා විමර්ශනයක් කළා අගතියටපත් වෙන්න තියෙනවා යම් කිසි ආකාරයක ස්ථානයක් හෝ පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් හෝ පොලිසියක් හෝ පොලිස් දෙපාර්තමේන්තුවට කැලලක් ඇති වෙන්න තියෙන දෙයක් තියෙනවා නම් කරුණාකර නියෝජ්‍ය පොලිස්පතිතුමාව ගෙනල්ලා ගෙදර යවන්න හේතුව තමයි වංචාව දූෂණයේ භීෂණයේ නැති ආණ්ඩුවක පොලිසිය ඇතුළේ ඉන්නත් බෑ දූෂිතින් පොලිසිය ඇතුළේ ඉන්නත් බෑ අයුතු යෝජනා කරන නිලධාරීන් මේ හඬපටේ දෙපැත්තේ ඉන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක්යි අපිට හිතෙනවා. ඒක හන්දා අපි කමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා මේ පොලිස් නිලධාරීන් පිළිබඳ වහාම විධිමත් ඍජු පාරිශුද්ධ තීන්දුවකින් අරගෙන ඉවරලා මේ හඬපටේ අයුතු යෝජනා කරන යම්කිසි නිලධාරියෙක් වෙනම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අල්ලස් දූෂණයට පුළුවන් උපරිම ආකාරයකින් ඒ නීතිය භාවිතා කළා දෙන්න පුළුවන් උපරිම දඬුවම ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි. අල්ලසක් හා දූෂණයක් වෙන්න නම් මොකද වැරද්දක් කළාද නේ? ඔව්. මෙතන වැරද්දක් නැහැනේ. කාටද සිද්ධ ඕකේ යන්නේ මේකේ පරීක්ෂණයක් ඉල්ලලා තියෙන හන්ද මම මේක දිගින් දිගටම උත්තර දෙන්නේ නැහැ. නමුත් මම බාර දුන්නේ පැමිණිල්ලේ තියෙන යම්කිසි ආකාරයකින් මුදලින් කියලා කොටසකුත් තියෙනවා එතන. කියන්නේ ඔබතුමා කියන්නේ චෝදනා කරන්නේ මුදල් අල්ලසක් ඉල්ලලා තියෙනවා. ඒ වගේ තමයි අපිට හැංගෙන්න බලමු ඒක ඉදිරියේදී මොකද අපි මේ හඬපටේ දැන් රාජ්‍ය රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවන්න ඉල්ලීම් කළා තියෙනවා. නමුත් අල්ලසක් වංචා දූෂණ කමිෂන් සභාවට නිශ්චිත කාරණාවක් ගැන තමයි ඒගොල්ලෝ පරීක්ෂණ පවත්වන්නේ. ඔව්. ඒතකොට මේ නිශ්චිත නිමිත්තක් තියෙනවා මා ලබා දුන්නේ පැමිණිල්ලේ. නිශ්චිත කරුණක් නිමිත්තක් තිබෙනවා. දැන් කාට හරි වරදක් වෙන්නේ කාට වරදක් වෙලා නැහැ. වරදක් වෙන්න යෝජනාවක් කරනවා රජයේ මුදල් අවභාවිතාව කිරීම සම්බන්ධයෙන් තමයි හැඟී යන්නේ. ඉතින් ඒකට විරුද්ධව තමයි මම විධිමත් පරීක්ෂණයක් අල්ලස් කමිෂන් එක හරහා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තිල්ලුවේ. එතකොට අගතියටපත් වෙන්නේ නැහැ. නිවැරදි පුද්ගලයා නිවැරදි, වැරදි පුද්ගලයා වැරදි. ඒ කියන්නේ දැන් ඉන්න පොලිස්පති කෙනෙක්ද එහෙම නැත්නම් හිටපු කෙනෙක්ද කොහේ වගේ අපිට දැන් ඉන්න කෙනෙක් කියලා හිතන්න පුළුවන්. දැන් ඉන්න පොලිස්පතිවරයෙක් අල්ලස් නියෝජ්‍ය දැන් ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අල්ලස් ඉල්ලනවා. හඬපටේ සිළුම දේ තියෙනවා. ස්තුතියි ලබා දුන්න ලිපියක් තියෙනවා. ඒකයි මම කිව්වේ අල්ලස් එකට අමාරු සිටුේෂන් එකක් තිබ්බොත් එහෙම මේකේ පරීක්ෂණයක් ගෙනියන්න අපිට තාක්ෂණික පැත්තෙන් රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මේක ඉල්ලීම් කරන්න පුළුවන්. අද සූදානම් නැහැ ඉදිරියේදී මොකද මේකේ පරීක්ෂණ කටයුත්තක් අපි ඉල්ලලා තිබෙනවා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. ඒක හන්දා ඉදිරි සති දෙක තුන ඇතුළත අපි මේක දෙනවා අනිවාර්යයෙන්ම. මොකද පොලිසිය සුද්ධ වෙන්න ඕනේ. ක්ලීන් ශ්‍රී ලංකා නම් පොලිසිය නම සුද්ධ වෙන්න ඕනේ. ලක්ෂ ගාණක් කියලා හිතුවා. ඔව් හඬපටේ මා සතුයි. නෑ නෑ මම අහන්නේ මේ ප්‍රකාශය සහ
මම මේ ලිපිය ලබා දුන්න සියලුම දත්තා වාර්තා මම මාධ්‍යෙන් නිකුත් කරාද? වගකීම් බාර ගන්නවා. ඔව්. විදුමත් පරීක්ෂකයන්.